Hello guys, welcome back to my YouTube channel. ඔන්න ගොඩ දවසකින් මං අද අරන් ආවේ night study vlog එකක්. උදේ ඉඳන් මං අද වීඩියෝස් ටිකක් බැලුවේ, තියරි ටිකක් තිබ්බා බලන්න. ඒ නිසා අද ටිකක් රෑ වෙනකන් ඉතිරි වැඩ ටික කරන්න වෙනවා. වොෂ් එකක් එහෙම දාගෙන පහනක් තියලා තේ එකකුත් බොන ගමන් වැඩ ටික පටන් ගත්තා. මුලින්ම ෆිසික්ස් ප්‍රැක්ටිකල් එකක් තමයි බැලුවේ. නෝට් එක බැලුවේ මුලින්ම. ඊට පස්සේ ඒ ප්‍රැක්ටිකල් එක කරන වීඩියෝ එකකුත් බලලා ඒකෙන් ඇවිත් තියෙන පාස් පේපර්ස් වල ප්‍රශ්න ටිකත් කරා. ඒ ටික කරලා ඉවර කරලා කරපු ටික ස්ටඩි ප්ලෑනර් බුක් එකේ මාක් කරා. ඒක තමයි මං ආසම දේ. මොකද කරන්න තියෙන වැඩ ටික ටික ඉවර වෙනවා කියලා මටම පේනවනේ එකෙන්. ඊට පස්සේ විනාඩි 10ක වගේ බ්‍රේක් එකක් අරන් බයෝ පාඩම් කරන්න පටන් ගත්තා. 5 වෙනි යුනිට් එකේ පටක ටික තමයි අද මට බලන්න තිබුණේ. බයෝ මතක තියන් ඉන්නේ කොහොමද කියලා අහලා තිබ්බ ඔයාලා. කලින් වීඩියෝස් වලදීත් කිව්වා වගේම ගොඩක් ඒවා මතක තියන් ඉන්නේ පොඩි රූප වලින්. ඒ වගේම තව මයින්ඩ් මැප්ස් පාවිච්චි කරනවා. බයෝ වල ගොඩක් කොටස් කියවනකොට අපිටම පුළුවන් ඒකට අදාළව පොඩි රූපයක් ඇඳ ගන්න. අන්න ඒ වගේ ඒවා වලින් තමයි මම ගොඩක් ඒවා මතක තියන් ඉන්නේ. මට ඒක මතක් කරගන්න ඕනි වුණාම මම ඒ ඇඳපු රූපේ මම මතක් කරගන්නවා. ඒ වගේම ගොඩක් කොටස් වලට මමම හදාගත්තු පොඩි ෂෝට් මෙතඩ්ස් තියෙනවා. ඒ කියන්නේ ඔය පැටලෙන කොටස් වලට ඒ වගේ මුල් ලකුරු එකතු කරලා වචනයක් හදාගෙන අන්න ඒ වගේ පොඩි ඒවා ටිකක් තියෙනවා. ලොකු කොටස් නම් කතාවක් වගේ තමයි මතක තියන් ඉන්නේ. නිකම්ම කටපාඩම් කරන්නේ මම. මේ නිසා තමයි මේක වෙන්නේ කියලා හේතුවත් එක්ක මතක තියන් ඉන්නේ. එතකොට ඉතින් ආයෙ අමතක වෙන්නේ නැහැ. ඒ වගේම මම බයෝ වීඩියෝ එකේ කියපු දේවලුත් කරනවා. පටක ටික පාඩම් කරලා ඉවර වෙලා ඒකේ අපිට අඳින්න එන රූප ටිකක් තියෙනවනේ. ඒ ටිකත් ඇඳලා බැලුවා මට ඒ ටිකත් මතකද කියලා. ඊට පස්සේ රෑට කාලා පොඩි බ්‍රේක් එකක් අරන් තමයි ඊළඟ වැඩේ පටන් ගත්තේ. මොකද ඉතින් එක දිගටම වැඩ කරන්න බෑනේ, චුට්ටක් අමාරුයි, නිදිමත එනවා, මහන්සි ඒ වගේ නේ. නිසා ඔහොම මන් ටික වෙලාවක් පාඩම් කරලා පොඩි බ්‍රේක් එකක් ගන්නවා. ඊළඟට ෆිසික්ස් වල පේසරෝ ටිකක් කරන්න තිබුණේ. ප්‍රශ්නෙන් ප්‍රශ්න කරලා විවරණ බලන ගමන් තමයි කරේ. ෆස්ට් යුනිට් එකේ ටික තමයි මං අද කරේ.
තව ඔයාලා අහලා තිබුණ දෙයක් තමයි එක දිගට ෆෝකස් එක තියාගන්නේ කොහොමද කියලා. මම මුලින්ම වැඩ කරන්න පටන් ගද්දි නම් එහෙම එක දිගට ෆෝකස් එක තියන් වැඩ කරගන්න අමාරු වුණා. හැබැයි ඒක ටික කාලයක් පුරුදු වෙනකොට එහෙම අවුලක් නැහැ, එක දිගට කරන් යන්න පුළුවන්. මම මුලින්ම පාවිච්චි කරේ පොමොඩෝරෝ ටෙක්නික් එක. ඒකෙදි විනාඩි 25ක් පාඩම් කරලා විනාඩි 5ක බ්‍රේක් එකක් අරන් ඒ විදිහට කරා. ඊට පස්සේ ටික කාලයක් යනකොට ටික ටික වෙලාව වැඩි කරා. දැන් නම් එක දිගට පැය 2-3ක් වගේ පාඩම් කරලා විනාඩි 10ක නැත්තම් 15ක වගේ බ්‍රේක් එකක් ගන්න. වැඩ කරන්නම හිතෙන්නේ නැති කෙනෙක් නම් ඒ විදිහට වැඩ කරන්න පටන් අරන් බලන්න. ඒක ලේසි, මොකද විනාඩි 25ක් ෆෝකස් එක තියන් ඉන්න අමාරු නෑනේ. මුලින්ම චුට්ටක් අමාරු වෙයි, කරන් යනකොට එහෙම ගාණක් නෑ. ඒ වගේම ස්ටඩි ප්ලෑන් බුක් එක මම නිතරම ළඟ තියන් ඉන්නේ. මොකද මට නිකමට හරි බෑ වගේ හිතුනොත් මට මතක් වෙනවා දැන් මේක නොකර හිටියොත් මේ වැඩේ කරා කියලා මට මාක් කරන්න බැරි වෙනවා කියලා. ඒ නිසා එතනින් පස්සේ ආපහු එක දිගට වැඩ ටික කරන් යන්න පුළුවන්. ආපහු බෑ කියලා හිතනකොට ආයෙත් ඉතින් ඒ දෙයම තමයි කරන්නේ. ওই ටික තමයි ඉතින් මම ෆෝකස් එක තියාගන්න කරන්නේ. ෆිසික්ස් වැඩේ ඉවර කරලා මට තිබ්බේ බයෝ පේපර් එකක් කරන්න. පොඩ්ඩක් නිදිමතක් වගේ තිබුණා. ඒ නිසා මම බ්‍රේක් එකකුත් අරන් මූණත් එහෙම හොදගෙන වතුර එකකුත් අරන් ආවා. මොකද මට ගොඩක් වෙලාවට වතුර බොන එකෙන් නිදිමත නැති කරගන්න පුළුවන්. ඊට පස්සේ පේපර් එක කරා. පාස් පේපර්ස් වල MCQ එකක් කරේ. පේපර් එක කරලා විවරණෙත් බැලුවා. පේපර් එක කරන්න මට පැයක් වගේ තමයි ගියේ. ඒ නිසා විවරණේ බලන්නත් එක්ක පැය 2ක් වගේ ගියේ. ඊළඟට අද දවසේ අන්තිම වැඩේ කරා. ඕගනික් පරිවර්තන 2ක් තමයි කරන්න තිබුණේ. තව ඔයාලට කියන්න දෙයක් තියෙනවා. මම හැම මාසෙම තව වැඩක් කරන්න හිතුවා. එක මාසෙක සබ්ජෙක්ට්ස් 3 කරපු වැඩ ටික ඒ මාසේ අන්තිම දවස් 3 රිවයිස් කරන්න.
ෆිසික්ස් ඩේ, කෙමිස්ට්‍රි ඩේ, බයෝ ඩේ විදිහට. ඒ වැඩේ කරලා මං ඔයාලට කියන්නම් ඒක හරියනවද, වැඩක් තියෙනවද කියලා. තව දෙයක්, මට දැන් වැඩිය වීඩියෝස් දාන්න වෙන්නේ නෑනේ. මාසෙකට එකක් වගේ තමයි දාන්න වෙන්නේ. ඔයාලට මගේ මොනහරි අහන්න තිබුණොත් ඕනිම වීඩියෝ එකක් යටින් කමෙන්ට් කරන්න. මට පුළුවන් වෙලාවට රිප්ලයි කරන්නම්. මට ගොඩක් නංගිලා මල්ලිලා ටෙලිග්‍රෑම් මැසේජ් දාලා තිබුණා. ගොඩක් දේවල් අහලා සමහර අය ගණනුත් දාලා තිබුණා හදලා එවන්න කියලා. ටික දෙනෙක්ට නම් මම ওই පොඩි පොඩි ඒවා හදලා යවුවා. ඒත් ඉතින් හැමෝටම නම් බැරි වුණා. වැඩත් එක්ක හැමෝටම යවන්න බෑනේ. ඒ නිසා ඒ ගැන මුකුත් හිතන්න එපා. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. හැමෝම හොඳට මහන්සි වෙලා පාඩම් කරන්න. ඒ වගේම හැමෝම පරිස්සමින් ඉන්න. ගිහිල්ලා එන්නම්. බයි.